අවුරුදු තියෙන්නම ගෙවල් වල. ඒත් මේ ගෙවල් වලට නම් අවුරුදු තිබිලම නෑ. මොකද මේ අයට අවුරුදු කියන්නේ හිත පෑරෙන දවස් වලින් එකක්. මේ තියෙන්නේ අපේම ආදරණීය අම්මල තාත්තලා හරිම සෙනෙහසෙන් බලාගන්න නිවහනක්. ඉතින් මේ අය කා එක්ක අවුරුදු සමරන්නද? කොහොම අවුරුදු සමරන්නද? මොකට අවුරුදු සමරන්නද කියලා හිත හිත ඉන්නකොට මේ අයටත් එකට අවුරුදු සමරන්න තව අවස්ථාවක් මහජන බැංකුවේ අපි හොයාගත්තා. ඒ තමයි සෙනෙහසේ අවුරුදු නෑගමන. හරිම රසපාටයි. කාටද මේ? පුතාට මහත්තයෝ. මේක නං විශේෂ කෙනෙක්ට වගේ. මේ තමයි මුණුපුරා ආසම කෑම. තාත්තේ නෑගම් යන්න වගේ ඕක කාටද හදන්නේ? මගේම දරුවන්ට මිසක් වෙන කාටද? අවුරුදු ගානකට පස්සේ මේ අම්මලා තමන්ගේ දරුව වෙනුවෙන් කිරිබත් හැදුවා. මේ අත්තම්මලා තමන්ගේ මොනුබුරන් වෙනුවෙන් රස්ස කැවිලි හැදුවා. මේ සියලා තමන්ගේ දුවල වෙනුවෙන් තෑගි බෝග ලෑස්ති කළා. ඒ ඔක්කොම අරගෙන අපි මුකුත්ම නොකියා මේ හැමෝම එක්කන් සෙනෙහසේ අවුරුදු නෑගමනාවා. බලන්නකො දරුවෝ දෙමව්පියෝ අතර තියෙන ඒ සතුට. බලන්නකෝ ඒ බැඳීමක තරම. හැබැයි පොඩි දෙයක් කියන්නද? මේ ඉන්නේ මේ දෙමව්පියන්ගේ ඇත්තම දරුවන්වත් මේ දරුවන්ගේ ඇත්තම දෙමව්පියන්වත් නෙමෙයි. මේක දෙමව්පිය සෙනෙහස ඈත් වූ දරුවන්ව ආදරෙන් බලාගන්න නිවහනක්. කිසිම ලේඥාතිකමක් නැති. හැබැයි ලේවලට යටින් නැති හදවතේ එක්ක සමාන හැඟීමක් ඇති. දරුවන්ට දෙමව්පියන්වත් දෙමව්පියන්ට දරුවන්වත් අපි මොහොතකට එක් කරලා එකම එක පවුලක් වෙලා මේ පාර අවුරුදු සමරවා. අලුත් ඇඳුමෙන් සරසලා අලුත් තෑගිපෝක තව බෙදලා අවුරුදු චාරිත්‍රයකට ඉටු කරලා මහජන බැංකුවේ අපි මේ හැමෝටම මගහැරුණු පවුල ආයෙ වතාවක් ලං කරලා එයාලා ආසාවෙන් හිටපු අවුරුද්ද උදා කර දුන්නා. ඉතින් පවුලේ ආදරණීයයන් සමග අවුරුදු සමරනව තරම් සතුටක් තවත් නෑ. ඒ සතුට මගහැර ගන්නේ නැතුව ඔබත් මේ අලුත් අවුරුද්ද සමරන්න. ඔබ සමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි මහජන බැංකුවේ අපේ ප්‍රාර්ථනයයි.